මේක ඔයගොල්ලෝ දන්නවද කීයද කියලා? වෙන්නේ රුපියල් 300යි. මේක gift එකක් ගත්තේ. ඒක free හම්බ වුණා. charm shirt දෙකක් මේක උනේ කීයද දන්නවද? 1500යි. top එක නේ. top එක අරන් ගිහිල්ලා. මම දන්නේ ඒක හැමෝටම හැබැයි හම්බුණාද කියන්න. ඒක 650යි. ඉතින් මේක 1200යි කියපු ගමන් මං කව කමන්නේ නැහැ මොනවා ලොකුණත් කමන්නේ නැහැ මේ මං ගන්නවා කියලා මං ගත්තා. ඉතින් ඒක Cutex එකේ රුපියල් 200ටත් තිබුණා. hi අද මම ඔයාලට පෙන්නන්නේ අපේ කොළඹ ෆැෂන් ෆෙස්ටිවල් එකෙන් ඉයර් එන්ඩ් එකේ තිබිච්ච මම විතරයි නෙවෙයි අපි මොනවද ගත්තේ කියලා. ඔයගොල්ලෝ අපි කලින් වීඩියෝ එක දැක්කනම් දකින්න නැති ගොඩාක් ලොකු ඔෆර්ස් ගොඩක් තියෙනවා මෙතන ෆෙස්ටිවල් එකේ. ඉතින් ඔයගොල්ලෝ මිස් කරගන්න එපා. දවස් 10ක් මේ 12 තමයි අතරම පටන් ගත්තේ. අපි ස්ටාර්ට් කරපු දවසේම ගියා. 12 ඉඳලා 22 වෙනකම්ම මේ කොළඹ shopping festival එක තියෙනවා. ඉතින් ඔයගොල්ලොනුත් අනිවාර්යෙන් යන්න. එහෙනම් දැන් බලමු අපි මොනවද මම ගත්තේ කියලා. මුලින්ම මම මේ අතේ දාගෙන ඉන්න bracelet එක ගත්තා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඒක හරියම ලස්සන bracelet එකක්. මේක gold plated jewelry section එකකින් තමයි ගත්තේ. ලොකු range එකක් තිබුණා. මට ඇත්තටම ඕනෙලා තුන මේ වගේ ගල් අල්ලපු එකක් ගන්න. දාන්න බෑ පැන්ඩත් එක හරි අමාරුයි jewelries පරිස්සම් කරගන්න. original wedding ring එක මට දාන්න බයයි ඒත් එක්ක. නිසා wedding ring එකත් ගත්තා. bracelet එක උනේ රුපියල් 1000යි. නෑ මේක 1200යි. රුපියල් 1000 ඉඳලා තිබුණා bracelet. ඒ ඔක්කොම gold plated ඒවා warranty එකක් නම් දුන්නේ නෑ. හැබැයි ඒගොල්ලන් කිව්වා කොහොමද කියලා මම ඔයගලන්ට update එකක් දෙන්නම්. මේ කොහොමද color fade වුණොත් එහෙම මම කියන්නම්. මේක රුපියල් 800ක් වුණා ring එක. මේක මුලින්ම පෙන්නන්නේ මේක gift එකක් ගත්ත එකක් හින්දා. මුලින්ම මම පෙන්නන පෑන්ඩට අපේ ගත්ත ඒවා ටික. මේ වගේ චුටි බෑග්ස් වල තමයි හම්බ වෙන්නේ. අවංකවම අපි ඇත්තට මුකුත් ගන්න හිතාගෙන ගියපු ගමනක් නෙවෙයි මේක. මොකද දැන් ඇත්තටම මේ දවස්වල shopping කරලා වැඩි හන්දා අපි නිකන් මොනවද තියන්නේ කියලා නිකන් බලන්න තමයි ගියේ. දන්නවනේ මගේ හැටි. ඉතින් කොහොම හරි දැක්ක ගමන් මම ගත්තා. මේ තියෙන්නේ පැන්ඩට ගත්ත kids. මේක ඔයගොල්ලෝ දන්නවද කීයද කියලා? මේ short එක 150යි. මේ ටී-ෂර්ට් මේ පොඩි මේක 150යි. එතකොට මේ ටෝටල් කිට් එකක් වෙන්නේ රුපියල් 300යි. අපි පැන්ඩට ගෙදරට අන්දන්න ගන්න කිට්ස් ඔක්කොම 1000 ගණන් වල ඒවා. මේ තමයි ෆස්ට් ටයිම් පැන්ඩට රුපියල් 300කට මේ වගේ කිට් එකක් හම්බෙච්ච. ඉතින් දැක්ක ගමන් අපි පහක් ගත්තා. මැච් කරන්න තිබුණ නැහැ. දැන් ඒ කියන්නේ දැන් එකම එකෙන් මට හිතුන්නේ නැහැ ගොඩක් ගන්න. මේ මොකද දැන් එයා ඉක්මනට ලොකු වෙනවනේ. මේ තියෙන්නේ පළවෙනි කිට් එක. ඒක මැච් කරලා ගත්තේ. තියෙන්නේ දෙවෙනි ෂෝට් එක. මේක එකට මැච් කරා. තුන්වෙනි එක මේකේ ෂර්ට් එක. ඒ ක්‍රිස්මස් වලට ක්‍රිස්මස් දවසට ගෙදරට අඳින්න ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් තියෙන මේ වගේ චූටි ෂර්ට් එකකුයි මේකකුයි ගත්තා. මම ළඟ තියෙන හන්ද මම මේක පෙන්නන්නම්. මේක ඇත්තටම මහලුකු දෙයක් නෑ. මේක ටවල් එකක්. මේක උනේ රුපියල් 900යි. මේකේ අර ෆැබ්‍රික් එක හොඳයි. ඔයාලට පේනවද දන්නේ අර මේ ක්වොලිටි එක හොඳයි. මේ ෆැබ්‍රික් එක එහෙම චූටි hair clip එකක් තියෙනවා. ඕකේ. ඊට පස්සේ මේකෙන් ඔයගොල්ලෝ දන්නවනේ මොකක්ද කියලා සෙල්සියස් එකෙන් ගත්තා බෙඩින්ග්ස් වගේක්. බෙඩ් ෂීට් එකයි පිලෝ කවර්ස් දෙකයි තමයි ගත්තේ. අපේ බෙඩින්ග්ස් වලට මොකද එතන ඔෆර් එකක් තිබිච්ච හන්ද මට හිතුණා ගන්න ඕනි කියලා. බෙඩ් ෂීට් එක උනේ 7300 ගාණක්. පිලෝ කවර් එකක් 1100ක් තමයි උනේ. අපි අර ස්ට්‍රයිප්ඩ් මේකෙන් තමයි ගත්තේ. ඊට පස්සේ මේක ෆ්‍රී හම්බුණා. ෆ්‍රී සැම්පල් එකක් දෙනවා මේ වීඩ් එකේ. මම දන්නේ ඒක හැමෝටම හැබැයි හම්බුණාද කියන්න. වීඩියෝ එකේ දකින්න තියෙන අපි අර මසාජ් එකක් කරගත්තනේ. ඒ වෙලාවේ තමයි බඩමට ඇවිල්ලා කිව්වේ මේ අතන දෙනවා ෆ්‍රී සැම්පල්ස් ගෑනු ළමයින්ට ඔයගොල්ලෝ බලන්න කියලා ගිහිල්ලා. ඊට පස්සේ අනකොට ඒ ගල් නිකම්ම දුන්නා. ඊට පස්සේ තියෙනවා ෂර්ට් දෙකක්. මේක gift එකක් ගත්තේ. බලන්නකෝ මේකේ ක්වොලිටි එක කොහොමද කියලා. මේ තියෙන ෂර්ට් එක. ඔයගලන්ට ෆැබ්‍රික් එක පෙන්වන්න ඕන හන්ද තමයි මම ඇත්තටම මෙහෙම ලං කරන්නේ. මම දන්නේ නැහැ ඔයාලට පේනවද කියන්නේ. මේකත් ෂර්ට් එකක්. මේ තියෙන්නේ charm shirt දෙකක් තමයි ගත්තේ. මේ තියෙන ෆැබ්‍රික් එක පේනවා කියලා මම හිතනවා. මේක උනේ කීයද දන්නවද? 1500යි එකක්. අනේ ඔයගලන් ඇත්තටම යන්න try කරන ඔයගලන්ට පුළුවන් ඉක්මනටම වීඩියෝ එක දාන්න. තාවත් තියෙනවා කියන වීඩියෝ එක දෙක වෙයිද දන්නේ නැහැ. මේ මම දැක්ක ලස්සන රතු පාට මෙහෙම ස්ට්‍රයිප් টොප් එකක් තියෙනවා. මම මේ දවස්වල මාර ආසයි ස්ට්‍රයිප් টොප්ස් අඳින්න. ස්ලීව්ලස් එකක්. කොලර්ස් දෙනවා මාර ලස්සනයි ජිප් එකක් එක්ක. මේ බල්ලෙන් නම් හිමිගිලි ඉතින් අපි ගියා. මොකද ඒ වෙලාවේ ඇත්තටම අපි කෑෂ් අරන් ගියේ නැහැ. අපි කාඩ් එකෙන් තමයි පේමන්ට්ස් කරේ. ඉතින් එතන කාඩ් පේමන්ට්ස් ගන්නෙ නැහැ. ඉතින් අපි රවුමක් හැරකිලා එනකොට টොප් එක නෑ. टॉप එක අරන් ගිහිල්ලා. ඒකෙන් ඔය වේලියක් තිබුණා. ඔක්කොම ටික සෙල් වෙලා ඉවරයි.
ඒක 1800ක් උනේ. මට ගාන හොඳට මතකයි මං හිතාගෙන හිටියා ගන්නවා කියලා. දැන් ඒක නෑ. කමන්නේ නෑ. මේ අර බතික් ෆ්‍රොක් එකක්. එනේ ලොකුයිනේ. මට නෙමෙයි ගත්තේ. මේකත් gift එකක් දෙන්න ගත්තේ. Okay. one of my favorite මේක මේ කුර්තා টොප් එක ඔයගොල්ලෝ දන්නේ නැති මම හරියට කුර්තා টොප්ස් අඳිනවා දැන්. මෙන්න මේ টොප් එක මේ බලන්න මේක මේ හරි ලස්සනයි. ඔයාලට අර ෆිට ඔන් කරලා බලන්න විදිහක් නැහැ. හරිද? දැන් මේක මට චුට්ටක් ලොකුයි. ඒ වුණාට ඒගොල්ලන් ගාව තිබුණේ නැහැ සයිස්. මම ඔන්න ඔය ගත්තා. මොකද මම මේක දාලා හිතුන්නේ මේක රුපියල් 1200යි. හරිද? මේ টොප් එකම මේකෙම බ්ලැක් කලර් එක මේ print එකම තමයි. ඔයාලට පේනවද මේක දැන් මාර famous නේ අනේ. කුර්තා টොප්ස්ම තියෙන තැනකට ගියා. එතන රුපියල් 6000 ගාණක් වුණා. ඉතින් මේක 1200යි කියපු ගමන් මං කව කමන්නේ නැහැ. ලොකුණත් කමන්නේ නැහැ. මේ මං ගන්නවා කියලා මං ගත්තා. ඉතින් ඒක. ඊපස්සේ මං කවනේ මට මේ දවස්වල ස්ට්‍රයිප් මේ টොප්ස් වලට පොඩි තියෙනවා මේක. මේ දැන් මම මේ જાතියෙම black and white එකක් ගත්තා මේ ළඟදී. මේක dark blue and white. ඒ print එක බලන්නකෝ අර මේ පොඩි චූටි ලස්සන print එකක් තියෙනවා. මේ විදිහට තියෙන මේ buttons ගලවලා තියෙන මොකද මම ඒ වෙලාවේ පොඩ්ඩක් උඩින් දාලා බැලුවනේ. එතනින්ම ගත්තේ. টොප් එකේ price එක කිව්වේ නෑනේ. ඒක 650යි. I know right? ගර්ල්ස් නම් මේ ඒ shop එකට නම් අනිවාර්යෙන් යන්නනේ. මම වීඩියෝ එකේ පෙන්නන මට හරියට මතක නෑ තැනයි නම කියන්න නම්. තියෙන්නේ ඊළඟ টොප් එක මේකත් පොඩ්ඩක් baggy type එකට තියෙන එකක් මේ වගේ මේ අතේ පොඩි frill එකක් එක්ක තියෙන්නේ මේකෙත් අර මේ බතික් වගේ print එකක් තියෙන නිසා මම ගත්තේ. ඒක තමයි රුපියල් 650 කට විසි මට දාලා එන්න හිතුන්නේ නැහැ. රුපියල් 650ට බලන්න මේ material එක. හරිද? මේ මාර quality එකට මහලක් තියෙනවා. මේ ඇතුලේ මේ බලන්නකො කිසිම මේ damages යා මොකක්වත් නැහැ මේ. මම ඔක්කොම චෙක් කරලා තමයි ගත්තේ. මේකෙම තව කහ පාට වගේ টොප් එකක් තිබුණා. ඒකත් මේ ඩිසයින් එකමයි කලර් එක විතරයි වෙනස්. මගේ ඒවා ටික ඉවරයි. දැන් තියෙන්නේ බඩාගේවා. ඔයගොල්ලෝ දන්නවද බඩා මොනවද ගත්තේ කියලා? මම ගෙස් කරන්න බලන්න මොනවද ගත්තේ කියලා. මේ තියෙන්නේ එයා ගත්තා. හොන්න හරිද? හැලප තමයි එයා ගත්තේ. මේ තියෙන්නේ මොනවද? මේ මං හිතන්නේ මේක ගත්තා. හරිද? මේක රුපියල් 100 එකක්. ඊට පස්සේ හැලපස් ගත්තා. අපේ බඩ මාරාසයි. හැලප ගත්ත දෙකක්. ඔයගොල්ලෝ අපිරිය හිතෙන්නේ නැහනේ මං අතින් පෙන්නන ඉතින් මමයි බඩයි විතරනේ අනේ කන්නේ කමන්නේ නැහනේ. මේ පිතුල් හකුරු. හරිද? හැබැයි මේක ඉඟුරු හකුරු. මේක ඒ වෙලාවේ දුන්නා මේ අපිට කාලා බලන්න කියලා මාරු හොඳේ. මේක රුපියල් 180යි. මේ ලොකු පැකට් එකක්. අර ඉඟුරු රහක් තමයි එන්නේ. සීනිත් එක. කහට එම වුණකොට නියමයි. ඉඟුරු දාන්න ඕනෙත් නැහැ. එතකොට ප්ලේන් ටී වුණකොට මේකත් එක්ක කන්න පුළුවන්. අට මම ගත්ත රුලන් එකක්. මේක රුලන් දාන්නනේ ඔයගොල්ලන්නේ. ඊට පස්සේ මේව ගත තැනින් අපේ පෑන්ලට ෆ්‍රී දුන්න තල පැකට් එකක්. අනිවාර්යෙන් යන්න කොළඹ shopping festival එකට මේක මිස් කරගන්න එපා. Cutex එකම රුපියල් 200ටක් තිබුණා. perfume අර mini size 2T perfume තිබුණා 350ට. ඊට පස්සේ තව මෙන්න මේ මම පෙන්නන්න යනවා ඔයගලන්ට මෙන්න මෙතන perfume එකක් ගහුවා කියලා. අපි යන ගමන් මේ යනකොට sample වගේක් මේ ඒගොල්ලන් ගෑවා අතේ. මේ බලන්නකෝ මේ හොඳයිද කියලා අර ඒ වගේ perfume එකක් ගාව. ඒකේ සුවඳ තාම තියෙනවානේ මට නම් මතක නැහැ මොකක්ද ඒ කියන්නේ. ඔච්චර තමයි අනිවාර්යෙන් යන්නනේ. offers ගොඩක් තියෙනවා. අපරාධ ඉතින් ගෑල්ලම මොකද මේ සීසන් එකේ අනිවාර්යෙන් ඇඳුම් ගන්නවනේ. ඉතින් ගන්න කොහොමත් ගන්න එකේ ගාන අඩුවට ගන්න. නේද? එහෙනම් ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ චූටි shopping haul එක ආසාවෙන් බලන්න නැති කියලා. එහෙනම් අපි ඉක්මනටම තව වීඩියෝ එකකින් හම්බ වෙමු.